This is the news at 10. आयुबोवन ඔබෙක්වන්නේ නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සමග මේ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මම චාන්දිසා නායක මම දුතික ගෑෂා ප්‍රථමයෙන් සිරස්තල Headlines ප්‍රධාන අනුග්‍රහය යුරෝපීය තාක්ෂණික ඔබේ ගානට ප්‍රමිතියෙන් බාල කම්සනා විසඳුම මාස්ටීල් මින්නේරිය වන උද්‍යානයේ මහා පරිමාණ බොරළු ජාවාරමක් උමාඔය ව්‍යාපෘතියාවට තවත් ගම්මාන රැසක නිවාස ඉරිතලයි අනුරාධපුර ස්ථාන දෙකකදී පොලිස් නිලධාරීන්ට ප්‍රහාර තමිල්නාඩු මහ ඇමති අමාත්‍ය ඕ පනිර්සෙල්වම් ඉල්ලාස් වෙයි ප්‍රධාන ඇමති ධූරය සසිකලා නටරාජන්ට ලංකාවේ හොඳම අධිශක්තිවාහන කම්බි තමයි මම නිර්දේශ කරන්නේ. උමාඔය ව්‍යාපෘතිය යටතේ ඩයබරා ප්‍රදේශයේ සිට කරඳගොල්ල දක්වා ඉදිවන උමං මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කිරීමත් සමග තවත් ගම්මාන රැසක ලිං සිදී ගොස් ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ තම නිවෙස්වල බිත්තිද ඉරිතලා ගොස් ඇති බවයි. උමාඔය ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 13.8ක පමණ දිගකින් යුතු මෙම උමං මාර්ගය ඉදිකරන්නේ ඩයබරා සිට කරඳගොල්ල දක්වායි. මෙවන විට කුරුකුඩේ වැතලාව මොරගස් උල්පත පණන්ගල මහරාගල්ගොඩ කැන්දගහල ඇතුළු ගම්මාන කිහිපයකට මෙම ව්‍යාපෘතිය බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ අතරින් පවුල් 500ක් පමණ ජීවත් වන ආදර්ශ ගොවි ගම්මානයක් වන කුරුකුඩේ ගම්මානයේ මෙවන විට පිරිසුදු පානීය ජල හිඟයක් පවතින බව අප වාර්තාකරු පැවසුවා. මෙන්නට මෙම ඩෑම් එකේ වැඩ කටයුතු සෑහෙන දුරට නිම කර අවසන් වී ඇති අතර මෙම ස්ථානයේ සිට කරඳගොල්ල දක්වා දිවෙන බිංගේ හාරමින් පවතිනවා. මේ බිංගේ කිලෝමීටර් 1.5ක් පමණ හාරා ඇති බව තමයි ප්‍රදේශවාසීන් සහ සේවකින් අප සමග පවසන්නේ. මේ වන විට කුරුකුඩේ ගම්මානයේ විශාල වශයෙන් ලිං හිදී ඇති අතර නිවෙස් ඉරිතලා භූමිය ඉරිතලා තියෙන ආකාරයක් අපිට දක්න ලැබෙනවා. ආතනලි ප්‍රදේශයේ වගා බිම්වලට අත්ව ඇති ඉරණමයි මේ. මිනිසුන්ගේ ගෙවල්වල ඉරිතලා යාම වගේම ඊටතර බරපතලම සිද්ධිය බවට පත් වෙලා තියෙන මිනිසුන්ට පානීය ජලයේ අවශ්‍යතාව සපුර ගන්න ක්‍රමයක් නැහැ. මේ ආසන්නයේ සියලුම ලිං මේ වෙනකොට හිඳී යෑමකට ලක් වෙලා තියෙනවා. අපට උපකාරයක් කරන්න අපිට බීමට දැනටවත් වතුර බිඳුවක්වත් නැහැ. ජලය ඒ ගන්න තිබ්බ පාරම්පරික ලිං සියල්ලක්ම හිඳිලා ගිහින් තියෙනවා. කුඹුරු අද සම්පූර්ණ ඉරිතල්ලා ගිහින් තියෙන්නේ. අප වාර්තාකරු පැවසුවේ උමං මාර්ගයෙන් මෙවර විට ජලය බැහැර වෙමින් ඇති බවයි. ඔබට ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය ලංකාවේ හොඳම අධිශක්තිවාහන කම්බි තමයි මම නිර්දේශ කරන්නේ. මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සිදුවන ජාවාරමක් පිළිබඳව තොරතුරු නිවුස් ෆස්ට් වෙත වාර්තා වුණා. රක්ෂිතේ ශාක විනාශ කරමින් බොරළු කැපීමක්ද සිදුවන බවට ලැබුණු තොරතුරු අනුව අප ප්‍රාදේශීය වාර්තාකරු එහි සංචාරය කළා. ජාතික වනෝද්‍යානයේ තුල විශාල වන සංහාරයක් සිදු කිරීමක් ඒ වගේම මෙම ස්ථානයේ බොරළු කපා දැමීමත් අපිට දක්නට ලැබෙනවා. බොරළු කැපීම හේතුවෙන් මෙම භූමිය තුල විශාල විනාශයක් වෙලා කිව්වොත් අපි නිවැරදි. බොරළු කැපීමට ආරම්භ කර ඇති මෙම ස්ථානයේ තිබිච්ච ගස් විනාශ කර ඇති ආකාරයකුත් අපිට සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම තමයි මෙම තත්ත්වය ඉදිරියටත් පවතින්නේ නම් එය ඉදිරි කාලය තුල විශාල වන හානියක් සිදුවීමටත් සත්තුන්ට වෙන හානිය වළක්වා ගැනීමටත් බලධාරීන්ගේ අවධානයට යොමු වෙනවා නම් හොඳයි කියන එක තමයි මේ තුල සංචාරය කරන සංචාරකීන් අපි සමග සඳහන් කළේ. මම පින්තක බාලසූරිය මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සිට
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කර ඇති ස්වාභාවික රක්ෂිත 5 අතුරෙන් ගිරිතලේ මින්නේරිය ස්වාභාවික රක්ෂිතයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. 1978 වසරේදී මෙය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ස්වාභාවික රක්ෂිතයක් වී ඇත්තේ 1988 වසරේ පෙබරවාරි මාස 12 වෙනිදායි. රජයේ ඉඩම් පමණක් ස්වාභාවික රක්ෂිතවලට අයත් බැවින් අභය භූමියකට වඩා නීතිමය රැකවරණයද හිමි. නමුත් එවැනි ප්‍රදේශයකද මෙවැනි ජාවාරම් සිදුවීම නිසා සැබවින්ම රැකවරණය ලැබෙන්නේ රක්ෂිතයටද නැතිනම් ජාවාරම්කරුවන්ටද? The Dark Room. දියුණුපිටිය ප්‍රදේශයේ පස් කපනවා. මෙතන මේ වැලිගොඩ දමනවා. හැබැයි ප්‍රාදේශීය ලේකම්තුමිය දන්නේ නැහැ. පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් කරනවා. මාධ්‍ය වාර්තා වලින් තමයි ප්‍රාදේශීය ලේකම්තුමිය දන්නේ මේ පස් කපනවා කියලා. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? මොකද්ද මේකේ පසුබිම? ඇත්තටම ඔය කාරණේ සම්බන්ධයෙන් අපට දැනුවත් වුණා. අපට පැමිණිලි වෙලා තිබුණා. අපේ නිලධාරීන් ඒ ප්‍රදේශයට ඇරලා තිබුණේ. මේ ගැන පරීක්ෂණ පැවැත්තුවා. ඒ කියන්නේ මේ පරීක්ෂණ පැවැත්වුණාට පස්සේ අපට ලබා දුන්න වාර්තාවට අනුව අපි නැවත වරක් ඒගොල්ලන්ට කිව්වා මේ ගැන ඒකාබද්ධ පරීක්ෂණයක් කරන්න කියලා. මොකද පස් කැපීම සම්බන්ධයෙන් බලලත් ආයතනය වෙන්නේ. එහෙම නැත්නම් ඒ සඳහා මේ බලපත් ලබා දෙන ආයතනය වන්නේ GSMB එක. එහෙම නැත්නම් භූවිද්‍යා පතල ගැනීමේ කාර්යාංශය. ඉතින් ඒ නිලධාරීන් සමග මේ ශේෂ්ත්‍රයට ගිහිල්ලා බලලා තීරණයක් ගන්න කියලා තිබුණේ. ඒ තීරණය ගන්න තිබුණේ පහුගිය 31 වෙනිදා. ඊට කලින් තමයි මෙන්න සිද්ධිය සිද්ධ වුණේ. ඒ කියන්නේ නිලධාරීන් ක්‍රියාත්මක වෙලා තිබුණා ප්‍රමාදයක් සිද්ධ වෙලා තියෙනවනේ. මම හිතන්නේ ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මොකද කිසියම් කාරණයක් පිළිබඳ පැමිණිල්ලක් ලැබුණාට පස්සේ අපිට ශනිකවම සමහර අවස්ථාවලදී ක්‍රියාත්මක වෙන්න බැරි වෙනවා. මොකද අපි නිලධාරීන්ගේ ප්‍රශ්න තියෙනවා. මොකද මේ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මේ පස් කැපීම මේ සිදුවීම් සම්බන්ධයෙන් මොකක්ද මධ්‍යම පරිසර අධිකාරියේ වගකීම? මධ්‍යම පරිසර අධිකාරිය මෙතනදී ක්‍රියාත්මක කරන්නේ එක සීමාවක ඉඳලා හේතුව පස් කැපීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම බලපත්‍ර නිකුත් කිරීමේ අධිකාරියක් බලය තියෙන්නේ භූවිද්‍යා පතල් ගැනීමේ කාර්යාංශයට. ඒතර පරිසර අධිකාරියෙන් ඕන් ලබා ගන්නේ නිර්දේශයක් පමණයි. පරිසර නිර්දේශයක්. ඒ නිර්දේශය මත තමයි ඕන් මෙවැනි ක්‍රියාකාරකම් සඳහා බලපත්‍ර ලබා දෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ දැන් මේ දියුණුපිටියේ මේ පස් කපන ඒ වැලිගොඩ දමන ඒ ජාවාරම සම්බන්ධයෙන් ඔබතුමාලා පරිසර වාර්තාවක් ලබා දීලා තියෙනවද? ගැටලුවක් නැහැ කියලා. ගැටලුවක් නැහැ කියන කාරණේ නෙමෙයි. මොකද කිසියම් ආකාරයකට කොන්දේසි සහිතව තමයි මේක ලබා දීමක් කරන්නේ. ඒ කොන්දේසි සමහර වෙලාවට පසු උල්ලංඝන වීමක් වෙනවා. මම දැනට සොයාගෙන තියෙන කොන්දේසි උල්ලංඝන වෙලා තියෙන ඒ නිසා මේ පස් කැපීම නැතිලා තියෙනවා. ඔව් දැන් මේ ගම්පහ ප්‍රදේශයේ මේ පස් ජාවාරම නිසා ජීවිත බොහෝ ගාණක් අහිමි වෙලා තියෙනවා කියලා පහුගිය දවස්වල ඔබතුමාත් දකින්න නැති මාධ්‍ය තුලින් හෙළිදරව් කළා. මම හිතන්නේ මිනිස් ජීවිත 48කට ආසන්න සංඛ්‍යාවක් මේ පස් ජාවාරම පිටුපස මේ සිද්ධිය නිසා අහිමි වෙලා තියෙනවා කියලා. ඇත්තටම මේ තියෙන මේ පස් ජාවාරමත් එක්කම තියෙන විවිධ දේශපාලන සහ විවිධ තවත් පසුබිම් සාධක තියෙනවා. ඉතින් පසුගිය අවුරුද්දේ ජනාධිපතිතුමා මේ ගම්පහ ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම පස් ජාවාරව නැවැත්තුවා. පස් කැපීම නැවැත්තුවා. පසුව මේ සංවර්ධන කටයුතු වලට පස් අවශ්‍යයි කියලා විශාල ඉල්ලුමක් ඇති වුණා. ඒ වගේම සංවර්ධන කටයුතු අඩාල වෙනවා කියලා චෝදනාවක් ආවා. ඒ නිසා ඊටම සීමා සහිත පරිස්සමෙන් තමයි මේ කටයුතු සඳහා අවසර ලබා දීලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ ඔබ කියන කාරණාත් එක්කම ගම්පහ ප්‍රදේශයේ තියෙන මේ තත්ත්වය ඉතාමත්ම සුදුසු තත්ත්වයක්. ඉතින් අපේ නිලධාරීන් අපි උපදෙස් දීලා තියෙනවා හැකිතාක් දුරට පරිසරයට හානියක් නොවන ආකාරයට මේ වගේ කටයුතු වලදී සලකා බලන්න කියලා. ඒ කියන්නේ දැන් ඔබතුමා කියන්නේ මේ පස් ජාවාරම පිටපස්සේ දේශපාලන බලපෑම් තියෙනවා කියලා. අපි දේශපාලනේ නැත්තේ කොතනද? හොඳයි. බොහොම ස්තුතියි. අපි නැවතත් දවසක ඩාර්ක් රූම් තුලින් හමු වෙමු. The Dark Room. Developing story. ප්‍රධාන අනුග්‍රහය සංස්ථාවන් පරම්පරාවෙන් පරම්පරාවට නොසැලෙන විශ්වාසය. නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා දියුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට දෝෂාරෝපණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. අපි අපේක්ෂා කරා රංජන් රාමනායක මහතුමා එතු වෙච්ච වචන හොමාරුව වරදක් විදිහට එතුමා හඳුනාගනි
ඒ හඳුනාගෙන එතුමා මේ සම්බන්ධව කනගාටු ප්‍රකාශ කරයි කියලා. නමුත් එතුමාගේ ප්‍රකාශ ටිකක් රළුයි, දැඩි. නමුත් අපි ඒ රළු දැඩි ප්‍රකාශات එක්ක කිපෙන්න උත්සාහ කරන්නේ. රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කරලා තියෙන පැමිණිල්ල පාදක කරගෙන පරීක්ෂණයක් ඉක්මනින් සිදු කරાવી. අපි නියෝජ්‍ය අමාත්‍යතුමාට ආරාධනා කරනවා මේ අවස්ථාවේදී එතුමා ඉදිරිපත් කරපු මේ පැමිණිල්ලෙන් නිලධාරණිය නිදොස් කොට නිදහස් වුවොත් එතුමාගේ වගකීමක් යුතුයකමක් වෙනවා එතුමාගේ ප්‍රකාශය ඉල්ලාස් කරගන්න ඕක කනගාටු ප්‍රකාශ කරන්න. ඒ වගේම නිලධාරණිය වරදකාරියක් වුණොත් එහෙම අපි මේ සියලු කටයුතු වලින් ඉවත් වෙනවා. Developing story. ප්‍රධාන අනුග්‍රහය සංස්ථාවන් පරම්පරාවෙන් පරම්පරාවට නොසැලෙන විශ්වාසය. අනුරාධපුරයේ ස්ථාන දෙකකදී අද පොලිස් නිලධාරීන්ට ප්‍රහාර එල්ල වුණා. නමුත්තේගමදී වැලි ජාවාරමේ නිරත පිරිසක් අත්අඩංගුවටගෙන පොලිසියට රැගෙන එන අවස්ථාවේදී තවත් කණ්ඩායමක් සිදු කළ පහර දීමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා. එලෙස තුවාල ලබා ඇත්තේ තමුත්තේගම පොලිසියට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙක්. ඔහු තමුත්තේගම රෝහලේ ප්‍රතිකාර ලබනවා. වැලි ජාවාරමේ යෙදී සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ ඊට යොදාගත් ට්‍රැක්ටර් රථ දෙකක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. මේ අතර අනුරාධපුර පූජා භූමිය තුලදී උප පොලිස් පරීක්ෂකවරයෙකුට පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අද පස්වරුවේ ත්‍රිරෝද රථයක කාන්තාවක් ගැටී ඇති බවයි. අනතුරින් පසුව දෙපාර්ශ්වයේ අතර ඇති වූ ආරවුල සමතේටපත් කිරීමට ගිය උප පොලිස් පරීක්ෂකවරයාට ත්‍රිරෝද රථයේ රියදුරු මුගුරකින් පහර දී පලා ගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කළේ පහර කැමීමට ලක් වූ උප පොලිස් පරීක්ෂකවරයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි. ඇහැලියගොඩ තරුණ සේනාව සංවිධානය කළ මංගල සැසිය ඇහැලියගොඩදී පැවැත්වුණා. මේ අවස්ථාවට ආචාර්ය දෑන් ජයතිලක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. උච්චර ගහුවා මන්ත්‍රීවාද සිවිසේලට වෙනස් කරන්න බෑ ඉස්සර එනකම් 2019 දෙසැම්බර් ජනාධිපතිවරයෙක් වෙනස් කරන්න පුළුවන් ඡන්දෙ විතර. රජෙක් වෙන්න පුළුවන්. ඡන්දෙ ඡන්දෙ පත්‍රය ජනාධිපතිවරයෙක් පෙරලා ගන්න බෑ. තවත් ජනාධිපතිවරයෙක් වරණේදී අර පෙරලන්න පුළුවන් මිනිස්සෙක් ඉන්නවා. ඒක තමයි කරන්නේ. අගමැතිව පෙරලන්න ක්‍රම තුනක් තියෙනවා. එකක් ජනාධිපතිවරයා ලව්වා එළව ගන්න එක 2004 වුණා. අනිත් එක විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ගෙනේ. එහෙම කරලා අයින් කරගන්න පුළුවන්. අනිත් එක 53 හර්තාලයේ සිද්ධ වෙච්ච එක. දම්සර්ණා මාත්‍යට අයින් දුන්නා. හතරවෙනි ක්‍රමය ජනමත විචාරණය. දැන් අලුත් ව්‍යවස්ථාවක් ගේනවා නම් විධානීය වුණා වගේ ජනමත විචාරණය ගෙනාවම තරදුරක් පගරන්නේ ඉඳලා. දැන් ප්‍රායෝගිකව ඔය ක්‍රම හතර තමයි තියෙන්නේ. වෙන ඉලක්කයකට ගහලා මේ අවුරුද්ද අතුලදී නැත්නම් 2019 දෙසැම්බර් මෙහා වෙනස් කරන්න බෑ. අද අපිට තියෙන ගැටලුව මේ රටේ එක්සත් කරගැනීමේ මේ දෙමළ ජනතා ව්‍යාපාරය, ජාතික ව්‍යාපාරය අද අධිරාජ්‍යවාදී විසින් එක්තරා විදිහකට ඒගොල්ලන්ගේ ඒකේ අතෝ ඒකේ මේ ව්‍යාපාරය දෙරගන්න. ඒ ව්‍යාපාරය දෙරගන්න දෙමළ ජනතාවට අපි කියන අයිතිය පිළිගන්න ඕනේ. ඒ පිළිගන්න ධර්ම තමයි ඔවුන් අධිරාජ්‍යවාදීන් අත්හැරලා තමන්ගේ අනාගතය කියන මාවත සිංහල ජනතාවත් එක්ක ඇති කරගන්නා වූ එකඟත්වයට පිළිගන්න. මේ විදිහ තමයි